පහුගිය කොටසේදී ඔයාලා දැක්කා සාරත් හෙන්රිත් කැලේ මැදදී කාරෙක් කැඩිලා හදිසියෙම උදව් ඉල්ලන්න මේ කන වනාන්තරයේ මැද ඇවිදින බංගලාවකට යනවා. ඒ බංගලාවේ ඉන්න වයසක ගෑනු කෙනා සාරටත් හෙන්රිටත් උදව් කරනවා. එයාලට නිදාගන්න කාමරයකුත් දෙනවා. ඒත් රෑ මැදදී සාර අවදි වෙලා බලද්දී එයා ඉන්නේ අමුතුම කාමරයක. ඒ විතරක් නෙමෙයි. හෙන්රි අතුරුදහන් වෙලා. ඉතින් සාර මුළු බංගලාව පුරාම හෙන්රිව හොයනවා. එහෙම හොයද්දි තමයි එයාට තේරෙන්නේ මේ බංගලාවට ඇවිල්ලා එයාලා කරගත්තේ ලොකු වැරද්දක් කියලා. මොකද ඒ වෙනකොටත් එයාලා මේ බංගලාවේ හිර වෙලා. මේ කාමරේ හොඳටම ගඳයි. මේ කාමරේ නම් හිටියොත් මට පිස්සු හැදෙනවා. මට හුස්ම ගන්නත් අමාරුයි. අනේ දෙයියනේ මට උදව් කරන්න. මම දන්නේ නැහැ හෙන්රි කොහේ ඉන්නවද කියලා. මේ අතරතුරේ සාර එක පාරටම දකින්න පුංචි කෙල්ලෙක්ව. ඒ කෙල්ල hina වෙන හඬත් ඒ කෙල්ල සින්දු කියන හඬත් සාරට ඇහෙනවා. මේ පොඩි කෙල්ල කවුද? එතකොට මම වගේම තවක් කවුරු හරි හිර වෙලාද මේකේ ඉන්නේ? මේ ආච්චිට තාම මිනිපිරියක් හිටියා. සමහර විට ආච්චි වගේ නෙවෙයි ඇති. ඊසේ සාර කාමරේ දොරේ තියෙන පුංචි ඉලකින් ශාලාවේ වටපිට බලන්න උත්සාහ කරනවා. එතකොට තමයි එයා දකින්නේ අවුරුදු 5ක විතර පුංචි කෙල්ලෙක් ඒ පැත්තටත් මේ පැත්තටත් දුවන හැටි. පේන විදියට මේ කෙල්ල හොඳයි වගේ. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕන. මම කෙල්ලගෙන් අහනවා මෙතනින් එළියට යන පාර. එයා මට උදව් කරයි. එහෙමින් එයාගේ කාමරේ දොර ඇරලා ඉස්සරහා බලලා සෙල්ලම් කර කර හිටපු අර පුංචි කෑල්ලමට කතා කරනවා. මේ අහන්න පුතේ මේ ගෙදරින් එළියට යන පාර කියනවද? ඔය ජීවත් වෙන්නේ මේ මන්දිරේද? සාරට පිටුපාලා සෙල්ලම් කර කර හිටපු මේ පුංචි කෑල්ලමයා එයාගේ කටහඬ ඇහුණු ගමන්ම එකපාරම අනිත් පැත්ත බැලුවා. මේ පුංචි කෑල්ලමයාගේ විකෘති වෙච්ච මූණ දැක්කට පස්සේ සාරට බය හිතිලා කෑ ගැහුණා. මේ පුංචි කෑල්ලමයාගේ මූණේ පැත්තක සම්පූර්ණයෙන්ම ලේ වැగిරුණා. එයාගේ ඔළුවට කවුරු හරි පර මුකුරකින් පහර දීලා වගේ ඔළුවේ ලොකු තුවාලයක් තිබුණා. සාමාන්‍ය විදියට බිම වාඩි වෙලා හිටපු මේ කෙල්ල එයාගේ ඔළුවෙන් ලේ ගලනවා කියලා කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් එකපාරටම කෙල්ලගේ මූණ වෙනස් වුණා. එයාගේ ඇඟේ ඇටකටු එකකින් එක කැඩිලා යනවා වගේ අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාගේ අත් එක පැත්තකට ඇඹරුණා. මූණත් අමුතු විදියට කරකැවුණා. ඊට පස්සේ එයාගේ කකුලුත් විකෘති විදියට පැරකෙන්න පටන් ගත්තට පස්සේ සාරට හොඳටම බය හිතලා සාර කෑ ගහගෙන එතනින් පැනලා දිව්වා. එහෙම දුවන සාර පිටිපස්සෙන් මේ පුංචි කෑල්ලමගේ කටහඬත් එයා සින්දු කියන සද්දයත් ළඟම ඇහුණා. සාරට තේරුණා මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. සාර මේ මන්දිරේ ගණන් කරන්න බැරි තරම් කාමර පහු කරගෙන ගියා. ඒ කාමරවල කොටාක් රහස් හැංගිලා තිබුණා. සාර පාළු කාමර ඇතුලෙන් තවත් කාමරයකට දුවගෙන ගියා. එයාට ඕනුනේ මේ මන්දිරින් පිට වෙන්න. බැරිම තැන සාර ආපහු කාමරයට ඇවිල්ලා වාඩි වුණා. ඊට පස්සේ එයා සද්ද කරන්නේ නැතුව වටපිටාවෙන් එන සද්ද දිහා හොඳට අහුම්කන් දීගෙන හිටියා. ඊළඟට ඇහුනේ පිට මොරලෝසු දෙපාරක් සද්ද වෙනවා. තවත් ටික වෙලාවකින් කෙනෙක්ට අහගෙන ඉන්න බැරි තරමේ භයානක කෑ ගැහිමේ හඬක් සාරට ඇහෙන්න පටන් ගත්තා. ඊළඟට හිමින් ප්‍රාර වාඩි වෙලා හිටපු දොර පිටිපස්සට ඇරුණා. ඊළඟට එයාට ඇහුනේ කාගේදෝ හිමින් එන අඩි සද්දයක්. සාරගේ හදවත එන්න ගැහෙන්න පටන් ගත්තා. සාර බලාගෙන හිටියේ හිමිහිට ඇරිච්ච දොර දිහා. මේ වෙලාවේ සාර දැක්කේ කොහෙත්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ දොරෙන් හිමින් ඇවිදගෙන වෙන කවුරුවත් නෙමෙයි හෙන්රි. හෙන්රි දැක්කට පස්සේ සාර එකපාරම හිටගත්තා. හෙන්රි තවත් ටිකක් ඉස්සරහට එද්දි අර තිබුණු මලසිරු ඔක්කොම නැගිටලා එකපාරම හෙන්රිට පහර දෙන්න පටන් ගත්තා. හෙන්රි කෑ ගැහුවා. තවත් සමහර වෙලාවට හෙන්රිගේ ඇඟෙන් ලේ පිට වුණා. මේ දිහා බලාගෙන ඉඳිද්දි සමහර දේවල් සාරට පෙනුනේ පොඳ වෙලා. ඊළඟට සාර දැක්කේ හෙන්රි බිම වැටලා මැරිලා ඉන්න හැටි. අර මලසිරු හැම එකක්ම හෙන්රිගේ ලේ බින්දුව ගානේ උරාගෙන පිව්වා. ටික වෙලාවකින් ඒ මලසිරුත් එහෙමම පණ නැති වෙලා ගියා. ඒ මලසිරුර අතරේ තමන් ආදරය කරපු හෙන්රිගේ මලසිරුරත් පැටිලා තිනවා දැක්කට පස්සේ සාරට හයියෙන් කෑ ගැහුණා. ඒත් එක්කම ආපහු පාරක් සාරට ඇහුනේ හැරමිටියක් පොළවේ වදින සද්දේ. මම ඔයාට කිව්වා මං ඔයාව හොයාගන්නම් කියලා. හොඳ ළමයා වගේ දැම්ම මගේ ළඟට එන්න. ඔයා කවුද? ඔයාට මගෙන් මොනවද ඕන? ඔයාට මම කරපු වරද මොකද්ද? අනේ මගෙන් අහකට වෙලා ඉන්න.
ඔයා තාමත් තේරුම් අරන් නෑ. ඔයා ගොඩක් කලබලයි. කලබල වෙන්න එපා. ඔයාටත් ඔයාගේ හෙන්රි ඉන්න තැනට යන්න පුළුවන්. මගේ හෙන්රි මරලා දාලා. හෙන්රිට මං කියපු දේ ඇහුවනම් මොකක්වත් වෙන්නේ නෑ. මං එයාට පැහැදිලි කරා මේක හැංගි මුත්තන් ක්‍රිල්ලං කරන්න තැනක් නෙමෙයි කියලා. ඒත් එයා මට ඇහුම්කන් දුන්නේ නෑ. බලන්න එයාට මොකද වුනේ කියලා. ඒත් මං හිතනවා ඔයා ගොඩක් ප්‍රඥාවන්තයි. ඔයාට මං කියන දේ තේරේවි. ලීපාට වෙච්ච ඇස් තියෙන මේ මහලු කයනු කෙනා දිහා බලාගෙන හිටපු සාරා එතන මේසෙ උඩ තියලා තිවිච්ච මල් පෝච්චිය දිහා බැලුවා. ඊට පස්සේ ආයේ පීතුරු මල් පෝච්චිය අරගෙන කෙලින්ම දමල ගැහුවේ අර වයසක කෑනු කෙනාගේ ඔළුවට. එයා බිම ඇදගෙන වැටුණා. ඊට පස්සේ අර වයසක කෑනු කෙනා ළඟ තිවිච්ච මල් පෝච්චිය අතට අරගෙන සාරා මල් පෝච්චියෙන් අර වයසක කෑනු කෙනාගේ ඔළුවට ටිකටම පහර දුන්නා. ටික වෙලාවකින් මේ කෑනු කෙනා කිසිම සත්‍යයක් නොකර මල සිරුරක් වගේ බිම වැතිරිලා තිබුණා. කාමරේ කිසිම සත්‍යයක් තිබුණේ නැහැ. සාරා පිස්සුවෙන් වගේ hina වුණා. මං එයාව මරලා දැම්මා. සාරා ඊට පස්සේ බැලුවේ එයාගේ අත් දෙක දිහා. ඒ අත් දෙකේ සම්පූර්ණයෙන්ම තිබුණේ ලේ. මේක දැක්කට පස්සේ සාරා හොඳටම කලබල වුණා. ඊට පස්සේ ආ නැගිටලා කාමරෙන් එළියට ගියා. එහෙම ටික දුරක් ඇද්දී යාට ආපහු පාරක් ඇහුනේ අර වයසක කෑනු කෙනාගේ හැරමිටියේ සද්දේ. ඒ සද්දෙත් එක්ක සාරා ආපහු හැරිලා බැලුවා. එතකොට එයා දැක්කේ එයාගේ පිටිපස්සෙන් hina වෙවි හිටගෙන ඉන්න අර වයසක කෑනු කෙනා. ඔයා කොහොමද මේක වෙන්නේ? මම මගේ අත් දෙකෙන්ම නෙවෙයි මරලා දැවේ. ඔයා තාමත් ජීවතුන් අතර. මෙහෙම කිව්ව ගමන්ම අර වයසක කෑනු කෙනා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඊළඟට එයාගේ මූණෙන් වැగిරෙන ලේ අතට අරගෙන ඒ ලේ මේ වයසක කෑනු කෙනා ලෙව කන්න පටන් ගත්තා. නෑ මේක ඇත්ත වෙන්න බෑ. සාරා ඊළඟට බයෙන් එළියට දිව්වා. ඒත් එක්කම සාරාගේ ඉස්සරහට ආවේ අර වයසක කෑනු කෙනා. දැන් මේ සේරම ඉවරයි. මේ වගේ වයසක ගෑනු කෙනෙක්ට කරදර කරන එක හරිද? ඔයා මිනිස්සෙක් නම් වෙන්න බෑ. ඔයා දැන් ඉන්දියේ පිටිපස්සේනේ. ඔයා දැන් මෙතන? අනේ දෙවියනේ මට මොකද වෙන්නේ? මේ දේවලුත් එක්ක සාරාගේ හිතේ පුංචි දෙයක් වැඩ කරන්න පටන් ගත්තා. එයාට තේරුම් ගන්න ශක්තිය නැති වෙලා තිබුණා. එයාගේ ඇස් වලින් ටික වෙලාවකට කලින් දැක්ක හැම දෙයක් මෙයා කල්පනා කරන්න පටන් ගත්තා. සාරාට හොඳටම විශ්වාසයි එයා මේ වයසක ගෑනු කෙනා මැරුවා කියලා. ඊටත් වඩා මේ ගෑනු කෙනාගේ මිනිපිරියත් මැරිලා. එයාගේ ආත්මේ තාමත් මේ පරණ බංගලාවේ සැරිසරනවා. ඒ මැරුණු මිනිස්සු, ඒ දැක්ක මල සිරුරු, මේ කාමරේ දැක්ක හැම දෙයක්ම එයා එයාගේ ඇස් වලින්ම දැක්කා. සාරාට මේව ගැන ප්‍රශ්න දුසින් ගණන් ඔළුවේ කැරකුණා. මේ දේවල් හිතන අතරතුරේ එක පාරටම අර වයසක ගෑනු කෙනා එයාගේ අතේ තිවිච්ච සැරයටිය කරකවලා සාරාගේ ඔළුවට ගැහුවා. සාරා එහෙම්ම බිම ඇදගෙන වැටුණා. ඊට පස්සේ ගලාගෙන ගියේ ලේ ධාරාවක් විතරයි. ඒත් එක්කම සාරාට සිහිය නැති වුණා. අනික් අතට අනිත් කෙළවරේ අම්මේ තාත්තේ ඔයාලා කොහෙද? ඔයාලගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. මට ඔයාලා ගැන කිසිම ආරංචියකුත් නැහැ. දැන් මම මොකද කරන්නේ? නතාෂාගේ දෙමව්පියෝ අතුරුදහන් වෙලා හරියටම සතියක් ගත වෙලා තිබුණා. නතාෂාත් එයාගේ අම්මයි තාත්තයි හොයන්න උපරිම වෙහෙසුණා. ඒ අතර එයා පොලිසිය පැමිණිල්ලක් දැම්මා. පොලිසියත් මේ දෙමව්පියෝ දෙන්න ගැන උපරිම තොරතුරු හෙව්වා. පොලිසියත් මේ සංකීර්ණ ගැටලුව හමුවේ ගොඩක් අසරණ වුණා. පොලිසියටත් හොයාගන්න බැරි වුණා එයාලා කොහොමද අතුරුදහන් වුණේ, කොහෙද අතුරුදහන් වුණේ කියලා. ඒ නිසාම සාරාගෙත් හෙන්රිගෙත් ෆයිල් එක පොලිසිය ඇතුලේ වැහිලා ගියා. ඒත් හදිසියෙම සාරා යවපු මැසේජ් එකක් නතාෂාගේ ෆෝන් එකට ලැබුණා. අම්මා මට ලොකේෂන් එකක් එවලා තිනවා. ඒ කියන්නේ අම්මා අන්තිමට ඉඳියේ මෙතන. ඒ කියන්නේ ඒ දෙන්න ලොකු කරදරයක වැටිලා. මම මේ විස්තර ටික පොලිසියට දෙනවා. එයාලා හොයාගෙන ආවත් නැත මම එනවා. සාරාගේ දුව එයාගේ අම්මට වගේම එයාගේ තාත්තටත් ආපහු කෝල් ගත්තා. ඒත් ඒක ෆෝන් එකක් එක්කවත් එයාට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අම්මගේ තාත්තගේ ෆෝන් දෙකම වැඩ නැහැ. සමහර විට සිග්නල් නැතුව ඇති.
නටාෂා ඊට පස්සේ එයාගේ ඇඳුම් බෑග් ඔක්කොම පැක් කරගෙන කාර් එකෙන් ලොකේෂන් එකක් දාගෙන ඒ බංගලාව හොයාගෙන යන්න පටන් ගත්තා. කොහොම හරි එයා බංගලාව ළඟට ආවා. ඊට පස්සේ එයා බංගලාවේ දොරට තට්ටු කරා. ඒත් එක්ක මැරුණේ බංගලාවේ දොර. මගේ දරුවා මං ඔයා එනකම් බලාගෙන හිටිය. ඔයා මං එනකම් බලාගෙන හිටියා? ඔයා කොහොමද දන්නේ මං එනවා කියලා? ඇයි මං ඔයාව දන්නේවත් නැහැ. කලබල වෙන්න එපා දරුවෝ. ඔයාට හැම දෙයක්ම දැනගන්න ලැබේවි. මෙච්චර ලොකු බංගලාවක මං තනියෙන් ජීවත් වෙන්නේ. ඉතින් මගේ උදව්වට කවුරු හරි ඒවි කියලා මං බලාගෙන ඉන්නවා දුවේ. ඔයාට මොනවා හරි කන්න බොන්න එහෙම ඕනද? මට බොන්න වතුර ටිකක් විතරක් දෙන්න. ඔයා ඉඳගන්න. මං ඒක ඉක්මනට අරන් එන්න. අර වයසක ගෑනු කෙනා වතුර එකක් ගේන ගියාට පස්සේ නටාෂාට ඇහුනේ පුංචි කෑල්ලා මේ කතා කරන කටහඬ. මේ ගෑනු කෙනා කිව්ව තනියම ජීවත් වෙන්න කියලා. එතකොට මේ ඇහෙන්නේ පොඩි ළමයිගේ කටහඬ. ටික වෙලාවකින් මේ වයසක ගෑනු කෙනා වතුර වීදුරුවක් අරගෙන ආවා. නටාෂා වතුර වීදුරුව අතට ගත්තා. මොකද්ද මේ වතුර එක? මේ වතුර එකෙන් එන්නේ පුදුම ගඳක්. සමහර විට සතෙක් වැටිලත් දන්නේ නැහැ. ඉන්න මං තව වතුර වීදුරුවක් අරගෙන එන්න. මට වතුර බොන්න තියුණ ආසාව නැති වුණා. මට නවතින්න විතරක් දෙන්න. අනිවාර්යයෙන්ම දෙන්න. මේ තියෙන්නේ ඔයාගේ කාමරේ. අම්මයි තාත්තයි මේ තැනට මොකට ආවද මන්ද? මට හිතෙනවා මේ වයසක ගෑනු කෙනාගෙන් අම්මා ගැන අහන්න. තාත්තා කොහෙද දන්නේ නැහැ. මට මේ බංගලාවේ දැනෙන්නේ හරිම අමුත්තක්. මං හැමදේම හොයාගන්න. ඔක්කොම කලින් වොෂ් එකක් දාගන්න ඕන. ඊට පස්සේ නටාෂා කෙලින්ම ගියේ නාන කාමරේට. එයා අතපයත් මූණත් හොදගෙන ආපහු කාමරේ දොරේ ලොක් එක අරින්න හැදුවා. ඒ දොර ලොක් වෙලා. මේ දොරේ අගුල වැටිලා. ඒක කොහොමද උනේ? කවුරු හරි ඉන්නවද? කවුරු හරි ඉන්නවද? අනේ මට උදව් කරන්න. මම මෙතන හිර වෙලා. නටාෂා දොරට තට්ටු කරලා උදව් ඉල්ලුවා. ඒත් කවුරුවත් දොර අරින්න මේ දොර ළඟ හිටියේ නැහැ. අනේ කවුරු හරි මාව එළියට ගන්න. කවුරු හරි ඉන්නවද? නාන කාමරේ දොර ළඟට වෙලා නටාෂා අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ එකපාරටම නටාෂා දොරට පයින් ගැහුවා. ඒත් එක්කම නාන කාමරේ දොර ඇරුණා. නටාෂා නාන කාමරෙන් එළියට ඇවිල්ලා වටපිට බැලුවා. ඒත් එතන කවුරුවත් හිටියේ නැහැ. දොර ලොක් කරේ කවුද? එතකොට මෙතන කවුරු හරි හිටියද? නටාෂා ඊට පස්සේ පයෙන් ගිහිල්ලා ඇඳ උඩ වාඩි වුණා. ඒත් එයාට දැනුනේ අමුතුම විදිහේ බයක්. ඒත් එක්කම කාමරේ මැස්සෙක් පියාඹන්න පටන් ගත්තා. මේ මැස්ස අඹුතු සත්‍යයක් දාගෙන එයාගේ කන වටේ කැරකුණා. එයාට එක පාරටම ඇහුනේ කවුදෝ එයාගේ නම කියනවා. නටාෂා. කවුරු හරි මගේ නම කියනවා ඇහුණා. නටාෂා පයෙන් දොර ළඟට ගියා. එයා දොර ඇරියට පස්සේ දැක්කේ අර වයසක ගෑනු කෙනා වතුර චොක්කුවකුත් අතේ තියන් හිටගෙන ඉන්නවා. මං ඔයාට වතුර ජොග්ගුවක් අරගෙන ආවා. ඔයා ඉන්නේ ටිකක් කලබල වෙලා වගේ. මන් දන්නේ කවුරු හරි රාහන කාමරේ දොර ලොක් කරලා තිබුණා. සමහර වෙලාවට පොඩි දේවල් සිද්ධ වෙනවා. මේවා පරණ බංගලාවල්නේ. නටාෂා ආපහු පාරක් කාමරේට ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා. මේ බංගලාව එයාට දැනුනේ හරුන්න අමුතු විදියට. ඒ නිසා මෙයාගේ ඇස් පිය වෙන්නවත් නිින්දවත් ළඟටවත් ආවේ නැහැ. මං ඒ ගැන හොයන්න ඕන. මං ඒක කරනවා. මේ වයසක ගෑනු කෙනා මේක කරා කියලා හිතන්නත් අමාරුයි. අම්මයි තාත්තයි මෙයා හිර කරාවද්ද? ඒත් එහෙම කරන්නේ ඇයි? නතාෂාට එයාගේ අම්මයි තාත්තයි ගැන ඇත්ත දැනගන්න පුළුවන් වේද? හැම දෙයකටම පස්සේ මේ මන්දිරේ රහස මොකක්ද? ඒක දැනගන්න නම් ඊළඟ කොටස බලන්න අපිත් එක්කම රැඳිලා ඉන්න.